බලලා ඉන්න හැම යාළුවෝ ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ SL Gadget YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද අපි අපේ ෆෝන් එකට Adobe Photoshop මොබයිල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆොටෝ එකක් එඩිට් කරන විදිහ තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් අමතක කරන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම අයිනේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එක ඉදිරියට යමු. ඔයාලට ඉස්සල්ලාම තියෙන ඉතින් ඔයාලා Play Store app එක open කරගන්න ඕනේ. ඉතින් Play Store app එක open කරාම මේ වගේ interface එනවා. මේ interface එකේ උඩම තියෙනවා search bar එක. මේ search bar එකේ උඩ search කරන්න ඕනේ Adobe Photoshop කියලා. ඉතින් මේ Adobe Photoshop කියලා search කරපුවම ඔයාලට මේ වගේ interface එකක් පේනවා. ඉතින් මේ interface එකේ ඔයාලට පේන්න නැති open කියලා. ඉතින් ඔයාලට මට නම් පෙන්නන්නේ open, ඔයාලට පෙන්නන්නේ install කියලා. මොකද මම ඉස්සෙල්ලා මේක මගේ phone එකට download කරලා තිබ්බ හින්දා මට open වෙනවා. ඉතින් මම මේක open කියන එක click කරන්න. ඉතින් open කියන එක click කරපුවම මේ වගේ interface එකක් පේනවා. ඉතින් මේ interface එකෙන් ඔයාලා කැමති පින්තූර තෝරගන්න පුළුවන්. ඉතින් මම edit කරන ෆොටෝ එක තෝරගන්න. මම මේ ෆොටෝ එක තමයි edit කරන්න යන්නේ. අපි බලමු කොහොමද Adobe Photoshop mobile version එකෙන් ෆොටෝ එක edit කරන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම දැන් vibrant කියන එක
ඉතින් මම හිතනවා ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා කොහොමද අපේ ෆෝන් එකට Adobe Photoshop mobile version එක download කරලා ෆොටෝ එකක් edit කරන විදිය ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අමතක කරනවා මගේ channel එක subscribe කරන්න, ඒ වගේම අයිනේ තියෙන bell icon එකත් click කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අමතක කරන්න එපා ඔයාලට තියෙන අදහස් සහ ගැටලු මගේ පල්ලෙහා තියෙන comment section එකේ comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you.